හායි කොහොමද ඉතින් යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා LB Tricks ඉතින් කියන තවත් ලේසිම ලේසි කාඩ් ට්‍රික් එකක් එක්ක ඉතින් මම අද අරන් එවලා තියෙන්නේ ගොඩක්ම ලේසි කාඩ් ට්‍රික් එකක්. ඉතින් අපි මුලින්ම වීඩියෝ එකට යමු මැජික් එක කොහොමද කරන්නේ කියලා බලමු. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මැජික් එක කරන හැටි කියලා දෙන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මැජික් එක මම පාවිච්චි කරන්නේ සීමිත කාඩ් ප්‍රමාණයක්. ගොඩක් කාඩ් අවශ්‍ය වෙන්නේ නැහැ මේ මැජික් එකට. ඉතින් මම මේ කාඩ් වල පිටිපස්සේ 1 2 3 4 5 6 කියලා ලියලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඔන්න මේ තියෙන්නේ හාර්ත ආසියා හාර්ත ආසියා පිටවස්සම 1 කියලා මෙහෙම ලියලා තියෙනවා. ඊළඟට තියෙන්නේ හාර්ත 2, ඊළඟට හාර්ත 3, ඊළඟට හාර්ත 4, හාර්ත 5, ඊළඟට තියෙන අන්තිමටම හාර්ත 6. ඉතින් මේ විදිහට මම කාඩ් ටික තියාගත්තා. තියාගෙන ඉවරලා ඊළඟට උඩම තියෙන්නේ හාර්ත 6 කාඩ් එක. මම හාර්ත 6 කාඩ් එක මේ විදිහට අතට අරගෙන ඉවරලා මෙහෙම ස්නැප් එකක් දීලා මෙහෙම කාඩ් එක අනිත් පැත්ත හරවනවා. එතකොට තියෙන්නේ අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. දැන් ඇවිල්ලා තියෙන්නේ මේකේ 9 ඉලක්කම තමයි තියෙන්නේ. කාඩ් එක අපි අනිත් පැත්ත හරවලා බලමු. ඉතින් ඔන්න කාඩ් එක හාරත 9 වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි මැජික් එක. අපි බලමු කොහොමද කරන්න කියලා. ගොඩක්ම ලේසි ට්‍රික් එකක්. එහෙනම් channel එක subscribe කරන එක කියනවා නේ channel එක subscribe කරලා දිගටම ගිහලා ඉන්න. එහෙනම් අපි මේක කොහොමද කරන්න කියලා බලමු. ඉතින් මේක ගොඩක්ම ලීසි කාඩ් ට්‍රික් එකක්. ඉතින් අපිට ඕන කරන්නේ මේ වගේ කාඩ්ස් ඕන කරනවා. මෙන්න මේ විදිහට ඕන කරනවා. ආසියා 2 3 4 5 6 ඊට පස්සේ අපිට 9 කාඩ් එක ඕන කරනවා. ඊපස්සේ අරගෙන ඉවරලා අපි මේකේ ඉලක්කම් ටික ලියා ගන්න විදිහක් තියෙනවා. ඉතින් අපි පළවෙනි කාඩ් එකේ ආසියා කාඩ් එකේ 1 කියලා ලියනවා. ඊළඟට දෙවෙනි කාඩ් එකේ අපි 2 කියලා ලියනවා. තුන්වෙනි කාඩ් එකේ අපි 3 කියලා ලියනවා. හතරවෙනි කාඩ් එකේ අපි 4 කියලා ලියනවා. පස්වෙනි කාඩ් එකේ 5 කියලා ලියනවා මේ විදිහට. ඊට පස්සේ අපි 6 වෙනි කාඩ් එක දිනන 6 වෙනි කාඩ් එකත් අපි ලියන්නේ 5 කියලාම තමයි ලියන්නේ. මේ විදිහටම 5 කියලා ලියා ගන්නවා. ඊළඟ 9 වෙනි කාඩ් එක අපි ලියන්නේ 6 කියලා ලියාගන්නේ. 9 වෙනි කාඩ් එක අපි 6 කියලා තමයි ලියාගන්නේ. ඉතින් ඔහොම ලියාගෙන ඉවරලා අපි කරන්නේ මෙහෙමයි. අපි කාඩ් ටික මුලින්ම තියාගන්න ඕන පිළිවෙලකට. අපි තියාගන්නේ මෙහෙමයි. මුලින්ම ආසියාගේ ඉඳන් උඩට එන විදිහට කාඩ් ටික තියාගන්නකොට ආසියා 2 3 4 5 පහේ කාඩ් දෙකම තියාගන්න ඕනේ. එතකොට මුලින්ම තියාගන්න ඕනේ පහේ කාඩ් එක. ඊට පස්සේ 6 කාඩ් එක අපි තියාගන්නවා. ඊට පස්සේ තියාගන්නවා 9 කාඩ් එක. මේ විදිහට තියාගන්නවා. ඊටසේ මේ පැත්තෙන් බලනකොට අර පිළිවෙල තියෙන්න ඕනේ. කියන්නේ ඉලක්කම් ටික මේ පැත්තට පිළිවෙලට තියෙන්න ඕනේ. හරියටම. එතකොට 1 2 3 4 5 5 දෙකක් තියෙනවා. ළඟට 6 තියෙනවා. මම මේ පැත්තට පෙන්නන්නම්. ආසියා 2 3 4 5 6 9. මේ විදිහට තමයි පිළිවෙල කාඩ් ටික තියාගන්නේ. ඊට පස්සේ අපි කාඩ් ටික අපේ පැත්ත මේ විදිහට 6 ඉලක්කම වෙන විදිහට මෙන්න මේ විදිහට එන විදිහට ඔන්නෝ මෙන්න විදිහට අල්ල ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ පැත්තට 6 ඉලක්කම මේ පැත්තට ඇතුළට එන විදිහට තියාගන්නවා. එතකොට යාළුවට පේන්නේ 9 ඉලක්කම වගේනේ. අපි මුලින්ම අපේ පැත්තට 6 ඉලක්කම පේන විදිහට තමයි කාඩ් ටිකම තියාගන්නේ. තියාගෙන ඉවරලා අපි මෙහෙම පළවෙනි කාඩ් එක මෙහෙම 1 කියලා ඉවරලා මෙහෙම අරගෙන නැත්තම් ඔයාලට මෙහෙම අරගෙන දාන්නත් පුළුවන්. මෙහෙම අතින් ඔන්නෝම කාඩ් ටික වෙනස් වෙන්නේ නැති වෙන්නේ එකම විදිහට තියෙන විදිහටම අල්ලගෙන ඔයාලට මේ පැත්තෙන් ඔහම ඇදලා අරගෙන ගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට මෙහෙම අත තියාගෙන ඉස්සරහෙන් ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඉස්සරහෙන් ගන්නවට වඩා පිටිපස්සේ තමන්ගේ පැත්තෙන් ගන්න එක තමයි නුවණට හුරු. ඒතකොට කාඩ් ටික අපිට මෙහෙම පොඩ්ඩක් වහගෙන ඉවරලා කරන්න පුළුවන්. නැත්තම් අන්තිම කාඩ් දෙකට යනකොට කාඩ් දෙකක් තියෙනවා කියලා පේන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ හින්දා තමන්ගේ පැත්තට කාඩ් ටික පොඩ්ඩක් මෙහෙම අල්ලගෙන කාඩ් ටික පෙන්වන්න එක තමයි හොඳම වැඩේ. මුලින්ම අපි කරන්නේ මෙහෙමයි. මෙහෙම කාඩ් එක අරන් ගිහලා මෙන්න ආසියා තියෙනවා. ආසියා කාඩ් එක මම මෙහෙම එක කියලා ලියලා තියෙනවා කියලා ඔන්න ඔය විදිහට තියෙනවා. ඊළඟට දෙවෙනි කාඩ් එක තියෙනවා හාර්ත 2. ඒකේ මම 2 කියලා ලියලා තියෙනවා කියලා ඔහොම පෙන්නලා. තුන්වෙනි කාඩ් එකත් පෙන්නලා. ඒකත් තමයි 3 කියලා ලියලා තියෙනවා කියලා පෙන්නලා. හතරවෙනි කාඩ් එකත් මෙහෙම පෙන්නලා. පස්වෙනි කාඩ් එක තියෙනවනේ. පස්වෙනි කාඩ් එක පළවෙනි පස්වෙනි කාඩ් එක කොහොම ගන්නකොට ඔන්න 6 ඉලක්කම තමයි 6 කාඩ් එක තමයි ඊළඟට තියෙන්නේ. අපි ඒක මෙතන කාඩ් දෙකක් තියෙනවා කියලා කොයි වෙලාවකවත් පේන්න අල්ල ගන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් මෙහෙම කාඩ් එක චුට්ටක් කොහම ඇතුළට නමලා අල්ලගත්තාම ඒක කාඩ් එක තනි කාඩ් එකක් විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ අපිට මෙහෙම විදිහට කාඩ් අනිත් කාඩ් එක පස්වෙනි කාඩ් එක මෙහෙම පෙන්නලා ඔන්න පස්වෙනි කාඩ් එකක් තියෙනවා කියලා පෙන්නලා හයවෙනි කාඩ් එක මේක කියලා මේ කාඩ් දෙකම දැන් මෙතන කාඩ් දෙකක් තියෙනවා. 6 කාඩ් එක 9 කාඩ් එක. මේ විදිහට අල්ලගෙන ඉවරලා ඔන්න 6 වෙනි කාඩ් එකත් මම තියනවා කියලා ඉවරලා මෙහෙම කාඩ් දෙකම අල්ලලා මෙහෙම තියෙනවා. එතකොට ඔන්න මෙහෙම අරන් ඔහොම තියෙනකොට යාළුවගේ පැත්තට 6 ඉලක්කම වෙන විදිහට තමයි කාඩ් එක මෙතන හිටින්නේ. ඊට පස්සේ අපි කරන්නේ කාඩ් ටික මෙහෙම එකට එකතු කරලා
මේ කාඩ් එක අරගන්න. උඩම කාඩ් එක ගන්නවා කියන්නේ මේ 6 කියලා ලියලා තියෙන කාඩ් එක ගන්න. ඒතකොට මෙතන අර අපි පහේ කාඩ් දෙකක් තිබ්බ හින්දා මොකද අපි මෙහෙම අල්ලලා ඉවර කාඩ් දෙකක් කරන්නේ මෙහෙම තියන්නේ. එතකොට මෙතන තියෙන්නේ පහේ ඉලක්කම. ඒතකොට ඒකට මේක කවර් වෙනවා. ඒ විදිහට ඔන්න මේ කාඩ් එක කොහොම හිතලා අපි උඩම කාඩ් එක විතර කතර අරගෙන ඉවරලා අපි මේ ස්නැප් එකක් දීලා හරි මෙහෙම කරකවලා හරි ඔයගේ ඇක්ට් එක දාලා ඉවරලා ඔන්න මම මේක කාඩ් එක වෙනස් කරනවා. දැන් තියෙන මෙතන තියෙන 9 නේද? ඔන්න ඉතින් මම මේ කාඩ් එක 9 විදියට හරවනවා කියලා ඉවරලා මෙහෙම කරලා පෙන්නනවා. ඉතින් channel එක subscribe කරපු නැති කෙනා channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝට like එකක් දාන්න. එහෙනම් අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.